බොස් මේ පාර නිවාඩුවට සිංගප්පූරුවේ යනවලුනේ මරුවා. ඔව් බං. උඹලා ඔහොම මහන්සි වුණොත් ඊළඟ නිවාඩුවට මට ඇමරිකාව යන්න පුළුවන්. මං හෙට නිවාඩු ගන්නද? නෝනා කිව්වා ගේස් කරන්න කියලා. තමුසට පිස්සුද? වැඩ ගොඩ ගැහිලා. මට හෙට නිවාඩු දෙන්න බෑ. අනේ බොහොම ස්තුතියි සර්. ලොකු උදව්වක්. මම නෝන්ට කියන්න. තමුසේ ඇයි ඔෆිස් ටයිම් එකේ එළියට ගියේ? කොණ්ඩේ කපා ගන්න ගියා සර්. ඉතින් කොණ්ඩේ වැවුනේ ඔෆිස් ටයිම් එකේ නෙවෙයිනේ. ඒක තමයි සර් වටේ ටික විතරක් කපන් ආවේ. ડોක්ටර් ගිය සතියේ මේ පුතා අපේ කාර් එකේ යතුරු ගිල්ලා. ඉතින් ඒක සත්‍යයෙන් මොකද කළේ? ලොකු හදිස්සියක් වුණ නෑ සර්. මොකද අපේ අනික් යතුරු තිබුණා. අනේ ડોක්ටර් මේ දරුවා මගේ ෆෝන් එක ගිල්ලලා. අපරාධනේ. එහා පැත්තේ ෆෝන් රිපෙයාර් ෂොප් එකට කියලා බලන්නකෝ. ඒ වගේ පළවෙනිවත්. සර් පොඩි එක්කෙනා මහත්තයට පෙන්නන්න පොඩි ලාවට අරන් යන්න අවසර ගන්න පුළුවන්. මේක හරි පොඩි බබෙක්නේ. හස්බන්ඩ් හිරේ ඉඳලා කොච්චර කල්ද? දැන්ට අවුරුදු 10ක් විතර සර්. නවඩු. තමුසේ මීට කලින් අහුවෙලා නැද්ද මේ අමරණීය වෙනවා කියන බොරු දේවල් විකුණලා? එහෙම කොහොමද අමරණීය වෙන්නේ? අපෝ අහුවෙලා තියෙනවා සර්. 1754 සුද්දන්ට අහු වුණා. ඔයාට කසු බය වෙන්න එපා. ඔයාට මේක කරන්න පුළුවන්. ડોක්ටර් මම කසුන් නෙවෙයි. මම දන්නවා. ඒ මම වෙන්න එපා. කසු කොහොමද මහත්තයව ඝාතනය කරේ? මම වස දැම්ම යාගේ තේයකට. එතකොට කොහොමද දරුණු තැලුම් පාරවල් තියෙන්නේ? ඉතින් එයා කිව්වා තේ එපා බීලා ආවේ කියලා. හොඳට මම එහෙමයි අවුරුදු දෙකක් යනකම් සැලරි එක 20000යි. ඊට පස්සේ ලක්ෂයක වගේ සැලරි එකට යන්න පුළුවන් 2 ලක්ෂ. එහෙමනම් මහත්තයා මම අවුරුදු දෙකකින් එන්න 20000 තියන් ඉඳගන්න. යන්නේ අතුරුදහන් වෙච්ච ඌරු මගයක්. උන් මේක දැක්කද? උන්න හොරකම් කරපු එකාට හෙන ගහන්න. හලෝ. ලංකා බැංකුවේ මංකොල්ලයක් වෙනවා. ඉක්මනට පොලිසිය එවන්න. හරි සර් කලබල වෙන්න එපා. අපි මේ පිළිබඳව බැංකුවට දැනුම් දීමක් කරන්න. ස්තුතියි. මැඩම් මේ පාර එමර්ජන්සි රිපෙයාර් එකකට වහලා තියෙන්නේ. එමර්ජන්සි එකක්ද කවද වගේ වෙයිද ඉවර වෙන්නේ? අපි පටන් ගත්තේ අවුරුදු 5කට කලින්. අපි ඉක්මනට ඉවර කරනවා යන්නේ. සමහර වෙලාවට අපිට දෙයක් අගය කරන්න පුළුවන් වෙන්නේ ඒක නැති වුණා. මොකක් වගේද ආදරේද? නෑ. රෙක්ස් මොනාරි වට. දෙවියනේ වැඩ කරන්නේ නැතුව මුදල් උපයන්න ක්‍රමයක් දෙන්න. හොඳයි. හෙට උදේ වැඩට යන්න සූදානම් වෙන්න. ඒත් මට වැඩ කරන්න බෑ. ඔව් ඒකයි උඹට රජයේ රස්සාවක් දෙන්නේ. ඕන දෙවියනේ මාව පෙරගන්න. දෙල්ලේ. ඩ්‍රයිව් කරන්න ඉගෙන ගන්න. මට හැම වෙලාවෙම මේක කරන්න බෑ නේද ඇත්තටම සර්. මට හෙට දවසක නිවාඩුවක් ඕන. ඇයි එකපාරටම නිවාඩු ඉල්ලන්නේ? සර් ජීවිතය කියලා දෙයක් තියෙනවා. ඒක ටිකක් විඳින්න. ඔයාගේ ජීවිතේ කරද ඇත්තද ට්‍රක් ඩ්‍රයිවර්ලා රෑට අරගෙන ඉන්න මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. නෑ බලන්න මන් දිහා මම මුකුත් පාවිච්චි කරලා තාම හොඳට වැඩ කරනවා. ඔව් ඒක නම් කිසිම සැකයක් නෑ. බොස් මේක නම් සුපිරි කාර් එකක්. උඹලා තව මහන්සි වෙලා වැඩ කරොත් මට තවත් එකක් ගන්න පුළුවන් වෙයි. මේ අමුසේ බීලාද ඉන්නේ? ඔව් සර්. ඒකයි නෝනට දුන්නේ එලවන්නයි. ඒක තවත් නරකයි. නගිනවා ජීප් එකට. අපට සිරියක් ජීවිතේ අපරාධ සිංගල් වෙන එක නම් හැබැයි. ඉතින් ડોක්ටර්යි මගේ බොයිෆ්‍රෙන්ඩ් ඔපරේෂන් රූම් එකේ ඉදිය. ඔව් මම දන්නවා. ඒකයි ඒක කිව්වේ. යන්න ඇඩ්වයිස් එක. ඔයාලට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔය බඳින්නේ නැද්ද අහන උදවිය බඳින්න කෙනෙකුත් හොයලම දෙනවා නම් හොඳයි. සමාජයට දෙන්න. සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදේශ මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳලාකට ටැප් එකක් දාගනින් නැත්නම් 45 වුණාම වැඩි තියාගන්න. අමුසේ රතු ලයිට් එක දැක්කේ නැද්ද? මම දැක්කා සර්. එහෙනම් ඇයි නැවැත්තුවේ නැත්තේ? මොකද මම තමුසෙව දැක්කේ නෑ සර්. මට ඔයාලට තෝරගන්න ඔප්ෂන් දෙකක් දෙනවා. ඔප්ෂන් A ඔයාගේ නෝනත් එක්ක ජීවිත කාලෙම ඉන්න. ඔප්ෂන් B තමයි. B ඔප්ෂන් B. මොකක්ද මම තෝරගන්නේ ඔප්ෂන් B. ඔයාලට දැන් අයිබන් අපේ පෞද්ගලික විස්තර අහන්නේ. මොකද්ද බං කියන්නේ? මේ ඇප්ලිකේෂන් එකේ සෙක්ස් යටතේ. මම ලිව්වා තාම පළපුරුද්දක් නැහැ කියලා. අයියෝ යකෝ උන් අහන්නේ තමුසේගේ ස්ත්‍රී පුරුෂ භාවය. සාර්ථක ඔයා ඔයාගේ විවාහ ජීවිතය ගැන සතුටුද? ඔව් මම ගොඩක් පරක් වෙලා ගෙදර ආවත් මගේ නෝන කවදාවත් මට කෑ ගැහුවේ නැහැ. ඒ ඇයි සර්? මොකද එයා ගොළුයි. මගේ නෝන කරුණා කර මට අන්තිම උදව්වක් කරන්න නෝන නිහාල්ව කසාද බඳිනවා. ඒත් ඔයා නිහාල්ට කැමති නෑනේ. ඔව් ඒකයි මට ඕනේ එයාත් මා වගේ දුක් විඳින අන්තිම උදව්. ඉතින් දුලක්ෂ ඔයා ඔයාගේ CV එකේ මෙන්ෂන් කරලා තියෙනවා ඔයා හાર્ඩ් වර්කර් කෙනෙක් කියලා. ඔව් මැඩම්. ඇයි ඔයා එහෙම කියන්නේ? මම අවුරුදු 5ක් බරපතල වැඩ ඇතුළු හිරේ හිටියා. දැන් මට මහන්සි වෙලා වැඩ කරන එක සරලයි.